එදා ඇසළ පෝය දිනයක්. පින්වන්ත මහා මායා දේවිය එදින පෙහෙවස් සමාදන් වී පින්දහම් කරමින් දවස ගත කර රාත්‍රියේදී සතුටින් සිරියහනේ සැතපුණා. එදා දේවිය අසිරිමත් සිහිනයක් දුටුවා. දිව්‍ය ලෝකයෙන් සුරංගනාවියන් පැමිණ දේවියව ඔසවාගෙන අනවතප්ත විල වෙත රැගෙන ගියා. ඉන්පසුව දේවිය අනවතප්ත විලෙහි දියෙන් ආවා. දිව්‍ය සලු පළඳවා සුවඳ විලවුන් ගල්වා මල් මාල ගොතා දේවියව සැරසුවා. පසුව දේවිය රත්රන් මාලිගාවක යහනෙක සැතපුවා. ඉන්පසුව හොඳින් සුදු නෙළුමක් ගත් සුරතල් සුදු ඇත් පැටවකු දේවිය ළඟට අවුදින් සතුටින් කුංජනාද කරමින් තෙවරක් දේවියගේ යහන වටා කැරකී පැදකුණු කොට කුස තුලට ඇතුළු වෙනවා දේවිය සිහිනෙන් දුටුවා. ඒ මොහොතේ තමයි අප මහා බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳගත් උතුම් අවස්ථාව සිදු වුණේ.